How operating system save file in a computer. Computer එක කොහොමද operating system එක file එකක් save කරන්නේ? file එකක් single file එකක්. example එකක්. ඔයා දන්නවා ඕනම data එකක් save වෙන්නේ file එකක් විදියට. එhmenan data එකකට example එකක් image එකක් video audio file එකක් මේ ඔක්කොම files විදියට තමයි තියෙන්නේ. එතකොට අපි ගමු photo එකක් image එකක්. මෙහෙම ගැව්වා selfie image එකක්. selfie එකක්. එතකොට මේ selfie එකක් ගන්නකො it is a single file. දැන් මේ file එක කොහොමද computer එකේ save වෙන්නේ? Even though it is a single file, it saved as small blocks. file එකක් computer එක save වෙන්නේ පොඩි blocks වලින්. ඒ blocks වල තියෙනවා හැම block එකකම same capacity එකක්. Actually block size is decided by the operating system. There are several questions we can see in past papers regarding those blocks. ඒ file එකක් save වෙන block සම්බන්ධයෙන් past paper questions ගණනාවක් තියෙනවා. ඒවා අතර මේ block එකක wastage එක හොයන එක. මේ blocks වල අන්තිම block එක ගොඩක් වෙලාවට සම්පූර්ණයෙන් fill වෙන්නේ නැහැ. ඒකේ කොටසක් ඉතුරු වෙනවා. ඒ ඉතිරි වෙන කොටස එහෙම නැත්නම් ඒක wastage එකක් හානියක් විදියට හඳුන්වනවා. ওই wastage එක හොයන ප්‍රශ්නය පහුගිය අවුරුදු කීපයකම ඇවිල්ලා තියෙනවා. අපි අන්න ඒ වගේ question එකක් බලමු. මම මේකට question එකක් create කරනවා. මම ගන්නම් example එකට file එකක්. මේ file එකේ capacity එක 8000 bits. මේක single file එකක්, තනි file එකක්. මේ file එකේ capacity එක අපි ගමු මෙන්න මෙහෙම මෙන්න file එකක්. This is a file. Okay. Capacity is 8000 bits. මම file එකේ capacity එක ගන්නවා bits වලින්. හරි. මේ ගණන් වල අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා bits, byte, kilobyte, kilobits මෙන්න මේ වගේ දේවල් mix වුණු අවස්ථාවක් දකින්න පුළුවන්. එතකොට මේ file එක single file එකක් වුණාට computer එකේ save වෙන්නේ. Operating system එක save කරන්නේ single unit එකක්, single component එකක් හැටියට නෙවෙයි. This file is divided into small blocks. Actually file is saved as blocks. මේ file එක save වෙන්නේ blocks විදියට. කුඩා කොටස් විදියට. ඒවා තමයි blocks. දැන් මෙන්න මේ තියෙන්නේ block එකක්. මේ තියෙන්නේ තව block එකක්. මෙන්න මෙහෙම blocks වලට කැඩෙනවා. මේවට අපි කියනවා blocks කියන වචනේ පාවිච්චි කරනවා blocks. ඒ වගේම clusters කියලා තව නමකුත් පාවිච්චි වෙනවා clusters. හරි. දැන් මේ question එක සඳහා මම ගන්නම් block size එක විදිහට 256 bytes. So block size එක දෙනවා bytes වලින්, file size එක දෙනවා bits වලින්. අර units දෙකක් mix කරලා තියෙනවා. මම මේකෙන් ප්‍රශ්නයක් generate කරන්නම්. ඔයාලට ඕනම් ප්‍රශ්න ලියා ගන්න පුළුවන්. ප්‍රශ්නේ තමයි ඉස්සලා මතක් කරමු capacity of a file is 8000 bits. හරි. එහෙනම් සඳහන් කරගන්න capacity of a file is 8000 bits. ඊළඟට a cluster is 256 bytes. A cluster is 256 bytes. කොහොම කෙටියෙන් මම ප්‍රශ්න දෙන්නම්. ඊළඟට අපි කියනවා calculate the wastage of the last cluster. Calculate the wastage of the last cluster. හරි. ඕක තමයි question එක. දැන් පුතේ මෙහෙමයි. මේ වගේ questions වලදී අන්තිමට ඉස්සලවත් මේක තේරුම් ගන්න මේකේ background එක ගැන. ඒතර වෙන්නේ මේ වගේ clusters ගණනාවකට මේක spread වෙනවා. මේකේ මේ last cluster එකේ අන්තිම cluster එක සම්පූර්ණයෙන් fill වෙන්නේ නැහැ. Generally this last cluster is not occupied fully. දැන් මේව ඔක්කොම සම්පූර්ණයෙන් fill වෙනවා. දැන් මේකේ මට කියන්නකො මේකේ සම්පූර්ණ capacity එක 8000 bits. ඒතර ඒකේ data ටික මෙන්න මෙහෙම clusters වලට දානවා. හරිද? හරියට වෙන example එකක් ගත්තොත් අපි යනවා මේ පොල් load එකක් ගේන්න. හරි? පොල් load එකක්. අර පොල් ගොඩක් කියලා ඉතින් මේ පොල් ගොඩක් ගන්න යන්නේ bags ගොඩක් අරගෙන. එතකොට එක බෑග් එකකට පොල් ගෙඩි 5ක් දාන්න පුළුවන්.
අර පොල් ගෙඩි 5ක් දාන්න පුළුවන්. හරි අපි ඒක සරල මට්ටමේ ගානක් හදමු. දැන් අපි වෙසක් එකට දන්සලක් දෙන්න හරි මොකක් හරි අපි හිතමු ගෙදර පාටි එකකට හරි අපි අපි ගේන්න යනවා මේ හරියටම පොල් ගෙඩි 37ක් 37 37 වගේ කැපැසිටි එකක් ගමු. එතකොට එක බෑග් එකකට පොල් ගෙඩි 5යි නම් දාන්න පුළුවන් බෑග් 100ක් ගෙනියන්න ඕන. පොල් ගෙඩි 37යි. එතකොට දැන් පොල් ගෙඩි එක බෑග් එකකට 5නේ පුළුවන්. හරි. එතකොට බෑග් 8ක් ගත්තොත් 40යි. බෑග් 7ක් ගත්තොත් 35යි. හරි. එතකොට 35ක් මදිනේ. එහෙනම් බෑග්ස් 8ක් ගන්න ඕන. හැබැයි ලාස්ට් බෑග් එක සම්පූර්ණ ෆිල් වෙන්නේ නැහැ. 35ක් ගියාම තව පොල් ගෙඩි දෙකක් ඉතුරු වෙනවා. ඒ පොල් ගෙඩි දෙක අන්තිම බෑග් එකට දානවා. ඒ බෑග් එකේ ඉඩ තියෙනවා තව පොල් ගෙඩි 3ක් දාන්න. ඔන්න ඕක තමයි කතාව. එතකොට අන්නේ ස්පේස් එකට තමයි කියන්නේ වේස්ටේජ් එක. මෙතනත් කරන්නේ ඒ වේස්ටේජ් එක හොයන එක. හරි. එහෙමනම් මේ ක්වෙස්චන්ස් වල දැන් ෆයිනල් ආන්සර් එක එහෙම තියෙනකොට ගොඩක් වෙලාට මාක්ස් දෙන්නේ ෆයිනල් ආන්සර් එක සහ කැල්කියුලේෂන් එකක් වෙනුවෙන් මාක්ස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ ඒක පොඩි බ්‍රේක් ඩවුන් එකක් වෙනවා. හරි. එතනදී කැල්කියුලේෂන් එක සඳහා ඔයාලට ස්ටේට්මන්ට් එකක් පොඩි ප්‍රකාශනයක් ලියන්නත් පුළුවන්. අවස්ථානුකූලව එහෙම නොලිය ඉන්නත් පුළුවන්. ගොඩක් වෙලාට කැල්කියුලේෂන් එකට තමයි මාක්ස් දෙන්නේ. හරි මම මෙහෙම කියන්නම්. දැන් මෙතන අපිට පේනවා මේක බිට්ස් වලින් තියෙනවා මේක බයිට්ස් වලින් තියෙනවා. එහෙමනම් මම ඉස්සල්ලාම මෙයාගේ කැපැසිටි එක බයිට්ස් වලට ගන්නවා. ඒතකොට ලේසියි මේ ගාන හදන්න බෑ යුනිට්ස් දෙකක් එක්ක. Either we have to convert block size into bits or file size into bytes. මොකද්ද what is the best way? දැන් මෙතනදී අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේක bits කරන එක නැත්නම් මේක bytes කරන. දැන් මොකද්ද හොඳම විදිය? මේක දිහා බැලුවහම මේක 8න් වැඩි කරලා පුතේ bits කරනවට වඩා හොඳයි නේද මේක 8න් බෙදලා byte කරා. හරි? වැඩේ නිකන් byte නොවි හදා ගන්න පුළුවන් වෙයි කියලා ඔයාට feel වෙනවා. ඔයාට දැනෙනවද? මේ සමහර ළමයි මේ question එක හදනවා bits වලින්. It doesn't matter. I feel you better do it in bytes. bytes වලින් හදන එක තමයි හොඳම දේ කියන එක මට හිතෙනවා. බලන්න. අපි ඉස්සල්ලාම ගමු capacity of the file. Actually it is given in bits. So we convert into bytes. හරි. අපි මෙහෙම කරමුකෝ මෙතනම ඒක විස්තර කරලා ලියන්න ඕනේ නැහැ. මොකද ඒක දීලා තියෙන දෙයක් නේ. අපි මේක 8න් බෙදුවාම ඔයා දන්නවා 1 byte is 8 bits. ඒ කියන්නේ 8 bits is 1 byte. එහෙනම් bits එකක් byte කරන්න නම් මොකද කරන්න ඕනේ? divide by 8. එතකොට මේක 8 වලින් බෙදුවාම 1000 bytes වෙනවා. එතකොට capacity of the file is 1000 bytes. හරි. එතකොට capacity of a block is 256 bytes. හරි. දැන් අපි හදන්නේ මේ last block එක සම්පූර්ණයෙන් fill වෙන්නේ නැහැ. ඉතුරු ටික fill වෙන්නේ නැති කොටස. This is the wastage. Actually we are going to calculate this wastage. මේ wastage එක තමයි අපි හොයන්න යන්නේ. හරි. එහෙනම් මම මෙහෙම කියන්නම්. අපි දැනගන්න ඕන කොච්චර blocks ඕන වෙනවද ෆයිල් එක සේව් කරන්න. එහෙනම් මම ලියන්න number of blocks. නැත්නම් clusters ඒක ප්‍රශ්නයක් නෑ. blocks අපි clusters කියලා question එකේ කිව්වේ නේ. හරි ඒක ප්‍රශ්නයක් නෑ. clusters කියලා අපි දාමුකෝ. හරි number of මෙතන blocks so clusters ඒ වචනේත් මම කොහොම ලියන්නම් clusters number of clusters are required to save the file කොහොමද මේක හදන්නේ ෆයිල් එක සේව් කරන්න clusters කොච්චරක් ඕනද total capacity is 1000 bytes එතන 1000 bytes divide by 256 bytes 1000 divide by 256 කියන්නේ පුතේ 3 point something 3 දශම ගානක්. දැන් ඔයා දන්නවා 250 නම් හරියටම බෙදෙනවා 4යි. හැබැයි මෙතන තියෙන 256 256 එතකොට එන්නේ 3 point something. 3 point something කියන්නේ 3 clusters 3 blocks fill කරාට පස්සේ තව මදි.
ඒකට හතරවෙනි block එක ගන්න ඕන. ඒ කියන්නේ මෙතන number of blocks are required to save the file is 4. කොහොමද මේ 4 හැදෙන්නේ? ඒක ඕනනම් ඔයාලට brackets ඇතුලේ පෙන්නන්න පුළුවන් 1000 bytes divide by 256 bytes. මේ විදිහට තමයි මේක හතර හදාගන්නේ. අතන මේ calculation එකේදී මේ statements මෙහෙමම ලියවෙන්න ඕන කියලා නෑ. ඒ final answer එක වෙනුවෙන් reasonable calculation එකක් වෙලා තියෙනවා නම් ඇති. හරි එහෙනම් 4 clusters ඕන. දැන් අපිට directly බලන්න පුළුවන් 4 clusters ඕන නම් 4 clusters වල capacity එක වෙන්නේ 256 into 4. ඒකත් ඕනනම් ලියන්න පුළුවන් hard disk capacity required to save the file කියලා ලියන්න පුළුවන්. හරි? එතකොට එහෙම ලියලා අපිට මෙහෙම 256 into 4 කියලා ඒක අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනදීම කෙලින්ම අපි wastage එකට යනවා. හැබැයි wastage එකේ calculation එකේදී ඒ requirement එක පෙන්නනවා. මේ බලන්න. මම එහෙනම් කෙලින්ම ගන්නවා therefore I can say the wastage of the last cluster wastage of the last cluster. හරි. එතකොට අන්තිම cluster එකේ wastage එක කොහොමද අපි මේක හොයන්නේ? මේක හොයන්නේ එතකොට එක cluster එකක් 256 bytes. අපි දන්නවා clusters හතරක් ඕන. එහෙනම් 256 මම මෙතනින් ලියන්නම් මෙතන මේ පැත්ත ඉඳ. හරි. නිසා 256 bytes into 4. එතකොට මේ තියෙන්නේ hard disk එක කියනවා මෙයාව සේව් කරන්න. hard disk එක කියනවා මෙයාව සේව් කරන්න මට 256 bytes clusters හතරක් ඕන. So what is the total capacity of the hard disk? This is the hard disk requirement. හරි subtract. මේකෙන් අඩු කරනවා actual file requirements. hard disk එක කියනවා නැත්නම් operating system එක කියනවා මේකව සේව් කරන්න මෙච්චරක් ඕන 256 ඒවා හතරක්. මේ මිනිස්සයා කියනවා අර my capacity is 1000 bytes. එතකොට 1000 bytes නම් එයාගේ capacity එක hard disk එක කියනවා නම් මෙච්චරයි කියලා මේ ගාන වැඩි නම් ඉතුරු ටික තමයි ඒ wastage එක වැඩි වෙන ටික. හරි එතකොට 256 into 4 කියන්නේ 1024. හරි මෙතනින් මේව ගමු 1024 bytes. right මෙතන s එක දැම්මත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඒකකයක් නේ. 1000 bytes වලින් අඩු කරාම finally 24 bytes. This is the answer. Actually this is the wastage of the last cluster. එතකොට අන්තිම cluster එකේ wastage එක වෙන්නේ 24 bytes. ඒ කියන්නේ ඒ ප්‍රමාණය fill වෙන්නේ නැහැ. මෙන්න මේ තියෙන මෙන්න මේ පොඩි කොටස. එතකොට මේ කොටස වෙනවා 24 bytes වෙනවා. හරි. එතකොට ඕක තමයි wastage එක. හරි ඔය calculation සාමාන්‍යයෙන් දැන් second unit එකේ last part එක memory part එක ඒ වගේම fifth unit එක operating system මේ දෙකටම සම්බන්ධිත calculations තියෙනවා ගණනය කිරීම. ඔන්න ඔය calculations වල එක අවස්ථාවක් තමයි calculate the wastage of the last cluster කියන එක. හරි ඒතර ඒකට related question එකක් තමයි මේ ගත්තේ.